හැබැයි යුද්ධයෙන් කිසිම කලක් පරාජය කර නොහැකි ජාතීන් තුනක් ඉන්නවා. ඒ ජාතීන් තුනෙන් එකක් තමයි සිංහල අපි. ඒ ජාතීන් තුන එකක් මොංගෝලියානුවන්, එකක් ඊශ්‍රායල් මිනිස්සු, අනිත් එක සිංහලයි අපි. මරණයට බය නැති මිනිස්සු තුන් කොටසයි. සමුරායිවරු ඉවරයි. රතු ඉන්දියානුවන් ඉවරයි. තුන්වෙනි කොටස කවුද පුතේ? අපි කාටවත් බිය විය යුතු නොවේයි. බෑංගේ දුවන්නේ කාගේ ලේද පුතේ? සිංහලලේ මගේම ලේ. මගේ ඇඟේ දුවන්නේ උඹලගේම ලේ පුතේ. මතක තියාගන්න. මට පුළුවන් නම් මගේ ජාතිය ගැන හිතන්න උඹලට බැරි වෙන්න විදියක් නැහැ. මට පුළුවන් නම් ජාතිය වෙනුවෙන් ගොඩනගන්න උඹලට බැරි වෙන්න විදියක් නැහැ. උඹට මැරෙන්න වුණොත් ජීවිතේ පූජා කරපළා පුතේ. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එක පවක් නොවේයි. හැබැයි ඔබ මියදුනොත් ලෙඩෙක් වෙලා ඔබට ඉපදෙන්න වෙන්නේ වෙනත් භූතයක. ඔබේ හිත පිහිටුන තැන. බස් සරල දෙයක් කියන්නේ අද මට කිව්ව කතාවක් අපේ හැමතුරු මට කියන්න අවසරයි. දැන් පසේ බුදුවරයෙකුට ආවතේව කරු බල්ලෙක් සිටුවරයෙක් කියලා ඉපදිච්ච කතාවක්. අහලා තියෙනවද ඒ කතාව? නෑනේ. බලු පැටියෙකුට පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් ආහාරයක් දෙනවා. මේ බල්ලා ඒ ආහාරය අනුභව කරලා පැහැදිලා අර පසේ බුදුරජාණන් වහන්සේ පිටුපසින් එනවා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් මේ බල්ලා මාර්ගයේ ගමන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ පිටුසුගා වලදී මාර්ගයේ ගමන් කරද්දී ගෙම්බෙක් ආවුණත්, කරපොත්තෙක් ආවුණත්, කුණෙක් ආවුණත් වෙන බල්ලෙක් හිටියත් මේක හපලා පාරෙන් අයින් කරනවා. කිසිම සතෙක් තියන්න එක මරනවා. මොකද මං කිව්වේ? කිසිම සතෙක් තිබ්බේ නෑ මහා පාරේ. පසේ බුදුරජාණන් වහන්සේ වඩින මග පිරිසිදු කරා. සතෙක් අනුදුරක් තිබ්බොත් ඒක මරලා දැම්මා. හරි? කොහොම ගිහිල්ලා මේ බල්ලා මියද? මේ බල්ලා ඉපදෙන්නේ කොහෙද? සිටු පවුලක සිටු කුමාරයෙක්. මම යන ගමනේ මගේ අම්මා අප්පා මගේ බාධාවට හිටියොත් සම්බුදු ශාසන රකින්න යන ගමනේ මම අම්මා තාත්තා මගේ හැරලා යනවා. හැබැයි වෙන කවුරු හිටියත් මම ඌ යට කරන්නේ. මම ඔබෙමුත් ඉල්ලන්නේ සම්බුදු ශාසනය වෙනුවෙන් ඔබේ ජීවිතේ පූජා කරන්න. ඔබට පාපයක් වෙන්නේ නැහැ ඉතින්. ඔබ උපදින්නේ හොඳ තැනක. ඒක විශ්වාසයෙන්ම කියනවා. මතක තියාගන්න. ජාතියක් මියදුනොත් ආයේ පණ දෙන්න බෑ. සිංහල ජාතින වඩා ශ්‍රේෂ්ඨ වන්නේ බුදුදහම නිසා. නැත්නම් අපි හැමෝම ඇටලේ මස්නහර තමයි. අනික මතක තියාගන්න. ඒ නිසා ඔබත් මමත් එකතු වුණොත් ඔබට ඔබේ ගෙදර හදා ගන්න පුළුවන්. ගෙදර හැදුනොත් ගම හැදෙනවා. ගම හැදුනොත් නගරය හැදේවි. නගරය හැදුනොත් රට හැදේවි. එදාට රජු නමුතුවෙන් තරන්න ඕනේ නෑ පුතේ. ඔබේ කුසෙන් බිහි වෙන දරුවා පින්වන්තයෙක් වේවි. ඒ පින්වන්ත දරුවන් මේ රට රාජ්‍ය පාලනය කරાવી. මට රජ වෙන්න නොවේ පුතේ මේ අදහස් ටික කිව්වේ. ඔබ රජ කරවන්න ඕන නිසා. ඒක අමතක කරන්න එපා. එක්කම මතක තියාගන්න. මට ආදරය කරන මිනිස්සු මට ගෞරව කරන එක මිනිස්සෙක් කර මෙතන බිහි වුණා නම්. හරි. අත්පාද. මට බොහොම පුංචි උදව්වක් කරන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා දුස්සා. හරි. කීප දෙනෙක්. දෙපාරක් හිතන උදව්වක් කරන්න ඉල්ලපුවම නේ බුදේ. කමක් නෑ. මේක ඔයාලට වටින්නේ නැති මට වටින දෙයක්. මං ගැන දන්න කට්ටිය හොරෙන් හැකුත් ගාලා හිඩාවේ තමයි. මොකද්ද? මට වටින ඔයාලට නොවටින එකම දේ තමයි පුංචි දරු පෙට්ටිය. පිරිමින් ජාතක කරපල්ලා දරුවනේ මං වගේ එක දරුවෙක් අම්මට අප්පට සලකන්න පුළුවන්. රට ජාති ආගම රකින්න පුළුවන්. තමන්ගේ ජීවිතේ පරදුවට තවා වැඩ කරන්න පුළුවන්. මෙරට අස්වද්දන්න පුළුවන්. සැබෑ නිර්භීත දරුවෙක් බිහි කරපල්ලා. කට ඇති පුතෙක් හදපල්ලා. එක ආමතු දවසක මේ සසුන් ගත වෙලා මේ ශාසනය තරක ගනිවි. රහත් ඵලය ලබා ඔවුන් මේ සසරෙන් ඔබවත් එතර කරાવી. අම්මෙක් එවැනි දරුවෙක් කුස තුල බිහි කරපල්ලා පුතේ. ඒක මහ පිනක්. මතක තියාගන්න. එක දරුවෙකුට සීමා වෙච්ච ඔබේ කුස මහා පෞකාරයෝ බවට ඔබම පත්වෙච්ච නූතන සමාජයෙන් විඳිලා අයින් වෙලා
මගේ කුස තුලට නැවත පින්වන්ත දරුවෙක් එන අදින් පස්සේ මං කුස තුල කිසිදු සත්වෙක් මරන්නේ නැහැ කිසිදු මිනිසෙක් මරන්නේ නැහැ කියලා හිතාගෙන අදිෂ්ඨාන කළා කුසට ගන්න පුතේ පින්වන්ත දරුවෙක්. මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාලා ප්‍රාර්ථනා කරන වෙද මහත්තයා වගේ දරුවෝ කියලා. ඇයි ඒ? මං එහෙම කිව්වා දැන් අවුරුදු ගානක් කලින් බලපල 2015ට පස්සේ ඉපදෙන දරුවෝ මං වගේ කියලා. ඇත්තට මං වගේ නෙමෙයිද? මං වගේ දැන් කීප දෙනෙක් ඉන්නවා උන් මස් මාංශ ගන්න නැහැ උපතින්ම. උන් අරක්කු සිගරට් බීලා තාත්තලා ගාවට කිට්ටු වෙන්නවත් නැහැ. අම්මා වැරදි කරනවා අම්මා මේ ඔය වැරද්ද කරන්න එපා කියලා කියනවා. නේද? සමහර කට්ටියට අපි දිව්‍ය ලෝකෙන් ආවේ මේ පුංචිරු දිව්‍ය ලෝකේ ගැන දන්නේ නැහැ උන්. අපි මේ දිව්‍ය ලෝකෙන් ආවේ අපි රහත් වෙන්න ආවේ. ඔයාලා මේ මොනවද කරන්නේ මස් සත්තු මරාගෙන ඔයාලා මේ ගෙවල් දොරවල් ලොකුට හදාගෙන මොනවද මේ කරන්නේ කියලා පුංචි එවුන් දැන් ධර්ම දේශනා කරන්නේ. නිකන් නෙමෙයි. මම ඔය කතාව කිව්වා. බලන්න Facebook එකේ යනවා මේ පොඩි පොඩි ළමයි කතා කරන ගොඩක් දේවල් නේ. මම ඔය කතාව කිව්වා. මම ඔගේ උන් ඉපදෙන්නේ නැයි ඒ. මම අවුරුදු 9ක් පින් කරේ ඕකට. මම හැමදාම ප්‍රාර්ථනා කරා පින් ඇති දරුවන් ලෝකෙට වරෙල්ලා. මතක තියාගන්න. මම හැමදාම පින් කර කර ඉල්ලුවේ මේ සම්මුද ශාසනය රකින්න පුළුවන් මිනිස්සු. මම සතුටු වෙනවා මට තව 10ක් 12ක් හරි එවැනි දරුවෝ මේ රටේ දකින්න හම්බුනොත් මම ඇත්තටම කරපු සටන මන් දිනුම්. ජයග්‍රහණයේ භුක්තිය මට බොන්න බැරි වෙයි. විඳින්න බැරි වෙයි. හැබැයි මතු මට විශ්වාසයක් තියන්න පුළුවන් මේ රට නැවත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය නිර්මාණය වෙනවා කියලා. ඒ නිසා ඔබට හැකිනම් මා වෙනුවෙන් ඒ දායාදේ දෙන්න. මං වගේ තනන්න, නිවැරදිව ජීවත් කරවන්න, දහම ගැන කියා දෙන්න, සසුන්ගත කරන්න, ජාතිය ගොඩනගන්න, මේ රට අස්වද්දන්න උන් නිර්මාණය කරන්න.